අද පටන් අරන් හෙට සල්ලි හොයලා අනිද්දා නැති වෙලා යන ව්‍යාපාර වෙනුවට පුංචි මුදලකින් පටන් අරගෙන දවසක හැමෝම දන්න ව්‍යාපාරයක් ගොඩනගන්න පුළුවන් විදිහේ ව්‍යාපාරික අදහස් පහක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා කියන්නේ ඔයා ගොඩක් වාසනාවන්තයි වගේම තමන්ගේම ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. මේවා ඔයාලට පුංචි මුදලකින් අදම පටන් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මේ ව්‍යාපාර පටන් ගන්න ලේසි වගේම තමයි තමන්ගේ උනන්දුවෙන් කැපවීමෙන් කරොත් දවසක කෝටි ගණන් වුණත් හොයන්න පුළුවන්. ඒ වගේම එහෙම හොයපු අයත් ඕන තරම් ඉන්නවා. මම ඉස්සරහට ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු ඉස්සරහටත් බලන්න channel එක subscribe කරලා පිට එක්ක එකතු වෙන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන් වැදගත් කරුණු ලියා ගන්න කොලේකුයි පෑනකුයි අරගෙනම අපි වීඩියෝ එකට යමු. පළවෙනි එක තමයි ස්ට්‍රීට් ෆුඩ්. ස්ට්‍රීට් ෆුඩ් කිව්වම ඔයාලට මතක් වෙන්නේ මොකද්ද? පාරේ තියන් විකුණන කඩල කරත්තයක්. එහෙම නැත්නම් බනිස් එකක් ඇතුළට මොනවා හරි දාලා දෙන කඩයක් මම කියන්න යන්නේ. අන්න ඒ වගේ දෙයක් ගැන නන් නෙවෙයි. ඉතින් ආහාර කියන්නේ ඔයාලා දන්නවා ඇඳුම් පැළඳුම් වාහන වගේ නෙමෙයි. එදිනදා ජීවිතයේ අනිවාර්යයෙන්ම හැමදාම මිනිස්සු කෑම වර්ග try කරනවා. අලුත් දේවල් try කරන්න කොහොමත් මිනිස්සු ගොඩක් කැමතියි. කාර්යබහුල ජීවිතයේ මිදිලා නිදහසේ තමන්ගේ පවුල අයත් එක්ක එන්ජොයි කරන ගමන් රසට කෑම ටිකක් කන්න දැනක් තිබ්බොත් ඔයත් කැමති නේද? ඉතින් මෙන්න මේ වගේ ප්ලේස් එකක් ඔයාලට පටන් ගන්න පුළුවන්. ඉතින් මේක නිකම්ම බෝට් කෑලි 4-8 වගෙන කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ වැඩේ හරියට ප්ලෑන් කරොත් දීර්ඝකාලීන ආදායමක් වගේම මුළු රටම දන්න ව්‍යාපාරයක් කරන්න දවසක ඔයාට පුළුවන්. හිතන්න ඔයාට තියෙනවා වෙල්යායක් ගාව එහෙම නැත්තම් ගොඩක් ජනතාවගේ වසෙන තැනක පාරයිනේ පොඩි ඉඩක්. ඉතින් ඔයාට පුළුවන් මිනිස්සුන්ට මානසික නිදහසක් සුවයක් දැනෙන විදිහට පුංචි පරිසරයක් හදන්න. ගොඩක් අය කැමති එලිමහනේ කෑම ගන්න. ඒ වගේම හැමදාම තියෙන රයිස් කොත්තු වලට වඩා වෙනස් කෑම try කරන්න ගොඩක් අය කැමතියි. ඉතින් ඔයාට මේ වගේ ඉඩක් නැති වුණත් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම TikTok, Facebook වගේ සමාජ මාධ්‍යවල ඔයාට පුළුවන් විදිහට ලස්සන වීඩියෝස් හදලා ඔයා කෑම හදන විදිය, ඒවට වැටෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද, එතකොට පිරිසිදුකම, ඒ වගේ දේවල් සෝෂල් මීඩියා වල දාන තරමට තමයි මිනිසුන්ගේ ආකර්ෂණය හම්බෙන්නේ. ඉතින් ඔයා කෑම පාර්සල් කරලා බෙදා හරිනවා නම් ඔයාට පුළුවන් ඒකට ලස්සන මිනිස්සුන්ට දැක්කම ආසය දෙන විදිහේ පැකේජින් එකක් හදන්න. මොකද කෑම එක කොච්චර රස වුණත් ඒකේ පැකේජින් එක ගොඩක් වැදගත්. මොකද ගොඩක් අය අර අකුරු තියෙන පත්තරවල එහෙම කෑම උතලා තියෙද්දි කන්න කැමති නෑ. අනික එහෙම කන්න හොඳත් නෑ. ඒ වගේම මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න කලින් ආහාර සම්බන්ධව තියෙන නීති ගැනත් අනිවාර්යයෙන්ම හොයලා බලන්න. උදාහරණ ගත්තොත් ඔයාලා Facebook එකෙත් ගොඩක් දැකලා ඇති බිරියානි එකක් වෛරල් ගියා. දැන් ඒක ගොඩක් අය ව්‍යාපාරයක් විදියට කරනවා. ඉතින් ලංකාවේ හැමතැනම වගේ දැන් Facebook එකෙන් බිරියානි ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් මුලින්ම එක්කෙනෙක් පුංචියට පටන් ගත්ත ව්‍යාපාරයක් දැන් ඒකට ගොඩක් අය යොමු වෙලා ඉන්නවා. ඒ වගේම කැරමල් පුඩින්, අච්චාරු, කේක්, ඒ වගේ දේවලුත් මේ විදිහට විකුණන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ස්ට්‍රීට් ෆුඩ් වගේ දෙයක් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම හැමෝම කරන දේවල් නැතුව ටිකක් අලුත් දෙයක් කරන්න බලන්න. එහෙම නැත්නම් හැමෝම කරන දෙයට තව විශේෂ දෙයක් එකතු කරලා ඔයා පටන් ගන්න. එතකොට ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න ගොඩක් ලේසි වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ ගොඩක් අඩු දෙයක් තමයි සාමාන්‍යයෙන් වාහනෙන් ඇවිල්ලා වාහනෙන් බහින්න නැතුව Tamanට ඕන කෑම එක බයි කරන එක. ඒක ලංකාවේ ගොඩක්ම අඩුයි. පිටරටවල වල නම් තියෙනවා. ඉතින් ඒ වගේ පහසුකමක් දෙන්න පුළුවන් නම් මිනිස්සු ගොඩක් කැමති. කාර්යබහුල වෙලාවක උනත් ඉක්මනට ඇවිල්ලා එයාලට අවශ්‍ය දේවල් අරන් යන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කරනවා නම් ලොකු පාකින්නයක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔයාලට මං ස්ට්‍රීට් ෆුඩ් වලට පොඩි අයිඩියා එකක් දෙන්න. මං ගොඩක් ටවුන් වල දැකලා නැති දෙයක් තමයි ෂවර්මා කියන්නේ. ඉතින් ෂවර්මා හදන්නත් ගොඩක් ලේසි. ෂවර්මා රොටි එක මුලින් හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ ෆ්‍රයි කරපු චිකන්, එතකොට සලාද කොළ, එතකොට ඒකට අවශ්‍ය චීස්, අනම්මනම් ඒ අයිටම් ටික දාලා ඔතලා එහෙම හදන කෑමක්. ඔය ගොඩක් අය දන්නවනේ මේක ගැන. ඉතින් මේක සාමාන්‍යයෙන් ගොඩක් ඔය ෂෝටිස් එකෙන් තියෙන තේ කඩවල මාළු පාන්, කට්ලට් රෝල්ස් තියනවා වගේ ෂවර්මා තියෙනවා ගොඩක් අඩුයි. මුස්ලිම් කඩවල මම දැකලා තියෙනවා. ගොඩක් ටවුන් වල මේක ගොඩක් අඩු කෑමක්. ඉතින් මේක ටවුන් එකක් අවට නැත්නම් ක්ලාස් සෙන්ටර් එකක් අවට ඒ වගේ තැනක පොඩියට විකුණන්න පුළුවන් නම් මං හිතනවා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා. ඉතින් කවුරුත් මේකට යොමු වෙලා තියෙනවා නම් තාම මම දැක්කේ නෑ.
මේක මට හිතුන අයිඩියා එකක් විතරයි. ඉතින් මට හිතෙච්ච දෙයක් තමයි මෙහෙම ෂවර්මා තිබුණා නම් හොඳයි නේද? මොකද මේකට මේ ලොකු කොස්ට් එකක් යන්නේත් නැහැ. සාමාන්‍යයෙන් ෂවර්මා එකක් රුපියල් 200ක් 250 300 ඒ වගේ ප්‍රයිස් එකකට දෙන්න පුළුවන්. මේකෙත් එක එක වේරියේෂන් විදිහට හදන්න පුළුවන්. වෙජිටබල් එතකොට චිකන් ෂවර්මා, එග් ෂවර්මා ඒ විදිහට කට්ටිය කැමති විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක උණුවෙන් දෙන්න පුළුවන්. මේක ලස්සනට තියෙනවා මේ රැපින් පේපර්ස් කෑම උතන්න ගන්න ඒවම ඒකක උතලා ලස්සනට පිළිගන්නන්නත් පුළුවන්. ඒක දකිද්දි ලස්සනයි. ඒ වගේම කද්දි මට මාරම රහයි. ඉතින් ඔයාලට මේක ක්වොලිටියට හදන්න පුළුවන් නම් හොඳ බිස්නස් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේක රස්සාවක් කරන ගමන් වුණත් ඔයාලට කරන්න පුළුවන්. මොකද මේක මට හිතෙන විදිහට නම් ගොඩක්ම මේක මැච් වෙන්නේ හවස සාමාන්‍යයෙන් 4:00 5:00 පස්සේ වගේ. ඊළඟ එක තමයි කොෆි සෙන්ටර්. මේක ටිකක් නිදහස් තැනක తాවකාලික හට් එකකින් වුණත් පටන් ගන්න පුළුවන්. ඒ වගේම හට් එකක් නැතුව කරන අයත් ඉන්නවා. ඉතින් ජොබ් එකක් කරන ගමන් වුණත් කරන්න පුළුවන්. ඒ කරලා පාරිභෝගිකයෝ යම් ප්‍රමාණයක් හැදුනට පස්සේ ෆුල් ටයිම්ම ඔයාලට කරන්නත් පුළුවන්. ඉතින් මේක වා ජොබ් එකක් කරන ගමන් කරනවා නම් උදේ 6 ඉඳලා 7:00 8 වගේ වෙනකල් තමයි කරන්න වෙන්නේ. ඉතින් කොෆි සෙන්ටර් කියලා මම අදහස් කරේ සාමාන්‍යයෙන් තේ, කෝපි, එතකොට කැඳ, සුප්, පළතුරු විෂ වගේ හෙල්ති දේවල්. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා සමහර තැන්වල දැකලා ඇති ගොඩක් කාර්යබහුල කට්ටිය උදෙන්ම එක්සයිස් කරන්න ඇවිදින්න යනවා. ඉතින් ඒ වගේ ලොකේෂන් එකක් ඔයා ඉන්නවටත් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ අයිටම් ටික බයික් එකක හරි අවශ්‍ය බරු ටික බැඳගෙන ගිහිල්ලා ඒ වගේ කට්ටිය ගැවසෙන ලොකේෂන් එකක් බලලා වැඩේ පටන් ගන්න. ඉතින් ගොඩක් උදේට එක්සයිස් කරන කාර්යබහුල මිනිස්සු කැඳ වර්ග, සුප් වර්ග, එතකොට පළතුරු විෂ වගේ ගොඩක් හෙල්ති දේවල් වලට කැමති. ඉතින් මේ දේවල් එක්ක ඔයාලට ඒවට ගැලපෙන පොඩි ස්නැක්ස් විකුණන්නත් පුළුවන්. ගොඩක්ම උණු සුප්, එතකොට කැඳ බොන්න නාගරික මිනිස්සු ගොඩක් කැමති. මොකද එයාලට මේවා හදාගන්න පහසුකම් නැහැ. අන්න ඒ හේතුව හින්දා ඉතින් උදාහරණයක් විදිහට මම දැකලා තියෙනවා කොළඟඳ විකුණන එක්කෙනෙක්. එයා මුලින්ම කරේ කෝලයක් සහ රජයේ ආයතන කීපයක් තියෙන තැනක බයික් එකෙන් උදේට ගෙනල්ලා එතන පොඩි කුඩයක් අටවලා එතන තියාගෙන තමයි කොළ කැඳ විකුණුවේ. ඉතින් මෙයා කාලයක් මේක කරගෙන යද්දි දිනපතාම මෙයාගෙන් කොළ කැඳ සුප් වර්ග ගන්න පාරිභෝගික පිරිසක් හැදුනා. එතකොට එයා පස්සේ එලකිරි ඒ වගේ දේවලුත් උදේ විකුණන්න පටන් ගත්තා. මොකද පාරිභෝගිකව අහනවා ඔයාගාව කොළ කැඳ විතරද තියෙන්නේ එලකිරි නැද්ද? ඒ වගේ අහද්දි ඔයාලට පුළුවන් ඒ විදිහට පාරිභෝගික ඉල්ලන්නේ මොකද්ද? ඒ දේ එයාලට ලබා දෙන්න. ඉතින් මෙයා මුලින් ඒ විදිහට විකුණලා බැංකුවල වැඩ කරන අය, උසාවි වැඩ කරන අය, ඒ වගේ රැකියා කරන අය තමයි වාහනේ නවත්තලා මෙයාගෙන් ගත්තේ කොළ කැඳ. එහෙම පස්සේ මෙයා ස්කූටර් එකක් අරන් තිබුණා. මම දැක්කා ඉලෙක්ට්‍රික් එකක්. ඒකේ ස්කූටරේටම මැච් වෙන විදිහේ බීම වර්ග නිවෙන්නේ නැති වෙන්න බොක්ස් එකක් හදලා ඒක ස්කූටරේටම හයි කරලා දැන් මෙයා බැංකුවලට, එතකොට කච්චේරියට වගේ රජයේ ආයතන වලට ගිහිල්ලාම ඒ පාරිභෝගිකයන්ට අවශ්‍ය කොළ කැඳ, සුප් වර්ග විකුණනවා. ඉතින් එයා යාගේ ව්‍යාපාරය එන්නේ විදිහට දියුණු කරගෙන තියෙනවා. මොකද ගොඩක් කාර්යබහුලයි කැමති යාලට උදේට සෞඛ්‍ය සම්පන්න දෙයක් ඇඟට ගන්න පුළුවන් නම්. ඊළඟ එක තමයි පැල තවාණක්. අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අතර මේක ටිකක් විශේෂයි. ඉතින් කෑම වල මිල ඔයාලා දන්නවා දවසෙන් දවස ඉහළ යනවා. ඒ වගේම කඩෙන් ගන්න තියෙන කෑම වල ගුණාත්මක භාවයක් එන්නම අඩු වෙනවා. මේ දේවල් කල් තබා ගන්න, ඒ වගේම හොඳ අස්වැන්නක් ගන්න ගොඩක් අය විස රසායන පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අන්න ඒ හේතු හින්දා ගොඩක් අය Tamanට අවශ්‍ය එළවලු පළතුරු වර්ග පොඩියට හරි වවන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ පළතුරු එළවලු ගෙදරම වවා ගන්න කැමති අයට ඔයාලට පුළුවන් ඒවට අවශ්‍ය පැල හදලා විකුණන්න. ඒ වගේම ගොඩක් මිනිස්සු බීජ වර්ග අරගෙන පැල කරනවට වඩා කැමති හොඳට සාත්තු කරලා හදපු පැල ගන්න. ඉතින් මේක ඔයාලට පුළුවන් සාම්ප්‍රදායික විදිහට සාම්ප්‍රදායික පැල තවාණක් කරන්න නැතුව අලුත් දේවල් ඇඩ් කරලා මිනිස්සු අතරට අරගෙන යන්න. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් ඔයා පැල විකුණන ගමන් මිනිස්සු මේ පැල ගෙනියලා කොහොමද මේවා හිටවන්න ඕනේ, එතකොට මේවට අවශ්‍ය පොහොර යොදන්නේ කොහොමද, වතුර යොදන්නේ කොහොමද, සාත්තු කරන්නේ කොහොමද, කොච්චර කාලෙකින්ද පළදාව නෙලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ උපදෙස් ඔයාලට නොමිලේ දෙන්න පුළුවන් නම් මේ ව්‍යාපාරය ඔයාලට හොඳ තැනකට අරන් යන්න පුළුවන්.
ඒ වගේම මේ වගේ ව්‍යාපාරයක් කරද්දී අනිවාර්යෙන් මිනිසුන්ගේ විශ්වාසය ගොඩනගන්න ඕනේ. ඔයාට පුළුවන් නම් ඔයාගේ තියෙන පැල ටිකක් ලොකු කරලා ඒ වගේ ගෙඩි හැදුනම ඒවත් පෙන්නලා සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල එහෙම මිනිස්සු අතරට ඔයාගේ ව්‍යාපාරය ගෙනියන්න පුළුවන් නම් මේකත් දවසක කෝටි ගාණක් හොයන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක්. ඉතින් මේ වගේ දෙයක් කරද්දී වංචා කරන්නේ නැතුව අඩු ලාභයක් තියාගෙන වැඩි ක්වොලිටි එකකින් වැඩි ප්‍රමාණයක් විකුණන්න පුළුවන් නම් ඒක තමයි අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්නේ. ඉතින් මේ ව්‍යාපාරයට ඔයා යොමු වෙනවා නම් අනිවාර්යයෙන්ම මොකක් හරි විශේෂ දෙයක් එකතු කරන්න මම කලින් කිව්වා වගේ. එතකොට මේ ව්‍යාපාරය කරන අනිත් අය අතරින් ඔයාට කැපිලා පේන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මුලින් ඔයාට මේක පටන් ගන්න පහසුකම් නැත්තම් මුදල් අපහසුතාව තියෙනවා නම් ඔයාලට පුළුවන් අවට තියෙන හොඳ පැල තවානක් හොයාගෙන එයා හරහා ඔයාලට පැල අරගෙන පුංචි මුදලක් තියාගෙන ඒවා නැවත විකුණන්න පුළුවන්. ටික කාලයක් එහෙම කරලා සල්ලි ටිකක් එකතු කරගෙන ඔයාගෙම කියලා පැල තවානක් පටන් ගන්නත් පුළුවන්. මොකද එතකොට ඔයාට අත්දැකීමුත් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයාට ඕඩර්ස් එන විදිහට පිටින් පැල අරගෙන රීසෙල් කරද්දී ඔයාට තියෙන අවදානමත් අඩුයි. ඉතින් ඊළඟ එක තමයි ඇඳුම් ව්‍යාපාර. ඉතින් ඇඳුම් ව්‍යාපාර කියලා මම අදහස් කරන්නේ ලොකු රෙදි කඩයක් එහෙම නැත්තම් ගාමන්ට් එකක් ඒ වගේ දෙයක් නෙමෙයි. මේක ගෑනු පිරිමි ඕනෙම කෙනෙක්ට පටන් ගන්න පුළුවන්. මේකෙදි ඔයාලා ටාගට් කරන්නේ ගොඩක් ගෑනු අය නම්. ඒ කියන්නේ කාන්තා රෙදිපිලි, බෙඩ්ෂීට්, කොට්ටුර ඒ වගේ දේවල් නම් ඉක්මනට ඔයාට ඕඩර්ස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මේකට හේතුව ගොඩක් ගෑනු කට්ටිය තමයි වැඩිපුර මේ වගේ දේවල් මිලදී ගන්න. ඉතින් මේක හද්දි ඔයාලට ප්‍රශ්නයක් එයි. මම මහන්න දන්නේ නැහනේ, මට මහන මැෂින් එකක් නැහනේ ඒ වගේ කියලා. ඉතින් මහන මැෂින් එකක් තියෙන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් මහන්න දන්න මැෂින් එකක් තියෙන කෙනෙක් මේකට සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් ඔයා මේක තනියමම නම් කරන්නේ. ඔයාට පුළුවන් කාට හරි කියලා මුලින්ම ඇඳුම් කීපයක් මහගන්න. ඉතින් මේකට රෙදි පුළුවන් ඔයාට පමුණුවෙන් තොග මිලට ගන්න. එහෙම නැත්නම් මහපු රෙදිම ගෙනල්ලත් විකුණන්න පුළුවන්. ඉතින් ලංකාවේ ගොඩක් අය දැනටත් මේ ව්‍යාපාරයේ යෙදිලා ඉන්නවා. ඉතින් මම දැකලා තියෙනවා රෙදි බිස්නස් කරන හැමෝටම වගේ ඕඩර්ස් උත් තියෙනවා. ඉතින් කඩවල වලින් ගන්න තියෙන මෝස්තර වලට වඩා වෙනස් විශේෂ මෝස්තර ටිකක්, එතකොට අලුත් ෆැෂන් ටිකක් ඔයාට ඩිසයින් කරගන්න පුළුවන් නම් වැඩි සේල් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පරිගණක දැනුම තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා ටී-ෂර්ට් බ්‍රෑන්ඩ් එකක් වගේ පටන් ගන්න. ඩිසයින් ටික ඔයාටම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ටී-ෂර්ට් ප්‍රින්ටිං වගේ දෙයක් ඔයා පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඇත්තටම ඔයාගාව මැෂින් තියෙන්න ඕනේ නැහැ. කවදා හරි මැෂින් ගන්නකල් කියලා පහු කර ඉන්න එපා. ඔයාට පුළුවන් දැනට ප්‍රින්ටිං බිස්නස් කරන තොග මිලට දෙන අය ඉන්නවා. එතකොට ප්ලේන් ටී-ෂර්ට් තොග මිලට දෙන අය ඉන්නවා. එතකොට ප්‍රින්ට් එක වෙනම දෙන අය ඉන්නවා. ස්මෝල් බිස්නස් විදිහට කරන අයට ඒ වගේම ප්ලේන් ටී-ෂර්ට් එකේ ඔයාලා දෙන ඩිසයින් එක ප්‍රින්ට් කරලම තොග මිලට දෙන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් සම්බන්ධ කරගෙන ඔයාට අදම වැඩේ පටන් ගන්න පුළුවන්. මොකද ඉතින් මේ වගේ පිටින් ටී-ෂර්ට් වගේ අරන් විකුණනවා නම් අනිවාර්යෙන්ම පොඩි ලාභයක් තියෙන. ඉතින් ලාභය පොඩි කියලා ඔයා කවදා හරි මැෂින් අරන්ම කරනවා කියලා ඉන්න එපා. ඔයාට පොඩි ලාභය තියාගෙන හරි හොඳ ක්වොලිටි එකකින් දිගටම කරගෙන ගියොත් ඔයාට ඒ ආදායමෙන්ම ඔයාට මැෂින් ටික අරගෙන ඔයාටම ප්‍රින්ට් කරලා කරගෙන යන්න ඉක්මනටම පුළුවන් වෙනවා. ඉතින් ඇඳුම් කියන දේ ඔයාලා දන්නවා මේක එක්ස්පයර් වෙන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් කෑම කරද්දී එක්ස්පයර් වෙනවා. ඒවට තත්ත්ව සහතික එතකොට නීති තියෙනවා. ඉතින් මේකෙදි එහෙම දෙයක් නැහැ. අද මෙහුව ඇඳුම හෙට විකුණුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට කවදා හරි විකුණ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ බිස්නස් එකක් පටන් ගත්තම දවසින් දවස කොහොමත් ඔයාගේ විකිණෙන ඇඳුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයා ඇඳුම් ව්‍යාපාරයක් කරන ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම අදම පටන් ගන්න. ඒ වගේම බින්දුවෙන් පටන් අරගෙන ගොඩක් මහන්සි වෙලා අද ලොකු ක්ලෝතින් ස්ටෝර් කරන ගොඩක් අය ඉන්නවා. එයාලත් මුලින්ම එක ඕඩර් එකක්වත් නැතුව හැබැයි ගොඩක් උත්සාහ කරලා දියුණු වෙච්ච කට්ටිය. මේ ගැන ඔයාලට තව තොරතුරු වයි නම් හොඳම තැන තමයි TikTok එක. Facebook එකටත් වඩා TikTok එකේ මේ ගැන ඔයාලට ගොඩාක් තොරතුරු දැනගන්න පුළුවන්. ප්ලේන් ටී-ෂර්ට් ගන්න තැන් පවා TikTok එකේ තියෙනවා. මේ වගේ දෙයක් කරද්දී ගොඩක් වැදගත් දෙයක් තමයි ලස්සන පැකේජින් එකක් හදන එක. හොඳ පැකේජ් එකක් තියෙනවා නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක කස්ටමර් කෙනෙක් බයි කරන්න තියෙන සම්භාවිතාවය ඒකෙන් වැඩි වෙනවා. ඉතින් ක්වොලිටි අඩු කරලා වැඩි ලාභ ගන්න නැතුව අඩු ප්‍රොෆිට් එකක් තියාගෙන හොඳ ක්වොලිටි එකකින් දෙන්න පුළුවන් නම් මේක දිගු කාලීනව කරන්න පුළුවන්. මොකද එකපාරක් ඇඳුමක් ගත්ත කෙනෙක් ඊළඟ පාර ඔයාගෙන් ඇඳුමක් ගන්නේ අනිවාර්යෙන්ම ඒක එයා ගන්න මුදලට වටිනවා නම් විතරයි. මීට අමතරව රෙදි බිස්නස් එකක් කරද්දී ඔයාලට පුළුවන් කොට්ට උර
එතකොට බෙඩ් ෂීට්, එතකොට තව තියෙනවා මෙට්ට කවර. මේ වගේ දේවල් ලස්සන රෙදි වලින් මහලා ගෙයින් ගෙට ගිහිල්ලා වුණත් විකුණන්න පුළුවන්. ඉතින් පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක් තමයි මේකත්. ඉතින් ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ගොඩනගන්න ආසාවක් තියෙනවා නම් කොහෙත්ම ලැජ්ජ වෙලා බෑ අරයා මෙහෙම හිතයි මෙයා මෙහෙම හිතයි එහෙම හරි නෑ එහෙම කියලා. ඉතින් ඔයාට පුළුවන් මොකද්ද ඒක අදම අනිවාර්යෙන් පටන් ගන්න. ඊළඟ එක තමයි උත්සව සැරසිලි. ඉතින් ඔයාටත් සැරසිලි ගැන උනන්දුවක් තියෙනවා නම් මම මේ කියන්නේ තොරන් වගේ හදන එකවත් LED ලයිට් වලින් පාට පාටින් පුරවන එකවත් නෙමෙයි. ඉතින් මේක ගැන ගොඩක් අය දන්නේ සහ ගොඩක් අයට තේරෙන්නේ මේක කොහොමද පටන් ගන්න කියලා. මේක ඇත්තටම තරඟකාරීත්වයක් ගොඩක් අඩු දෙයක්. අනික මේක පටන් ගන්න නම් හොඳට ක්‍රියේටිව් විදිහට හිතන්න පුළුවන් වෙන්නත් ඕනේ. මොකද මේක තනිකරම දුවන්නේ මිනිස්සු මේකට ආකර්ෂණය වීම මත. ඉතින් මේ කාලේ වෙනකොට සාම්ප්‍රදායික මල් පුකුරු බැලුම් බෝල වලින් එහාට ගිහිල්ලා අලුත් වෙනස් නිර්මාණ වලට මිනිස්සු හරි කැමති. ගොඩක්ම ස්වභාවික දේවල් යොදාගෙන උත්සව සැරසිලි හදන්න පුළුවන් නම් මේක ඔයාට ලොකු chance එකක්. ඒ වගේම මේක ගොඩක් පුංචි මුදලකින් ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයා එක උත්සවයකට අවශ්‍ය අයිටම් ටිකක් තමයි ලෑස්ති කරගන්න ඕනේ මේක පොඩිම මුදලකින් පටන් ගන්නවා නම්. ඉතින් ඔයා හිතන්න පොඩි බර්ත්ඩේ පාටි එකකට බිග් ගර්ල් පාටි එකකට ඒ වගේ උත්සවයකට හරියන සැරසිලි සෙට් එකක් හදාගන්න පොඩි මුදලයි යන්නේ. අනික ඔයාලට පුළුවන් මේක ගොඩක් ස්වභාවික දේවල් වලින් උනත් කරන්න. මේකට කෘත්‍රිම දේවල් පාවිච්චි කරන අඩුයි නම් ඔයාට යන වියදමත් අඩුයි. ඒ වගේම තමයි පාටි සැරසිලි කියන්නේ සාමාන්‍යයෙන් පාටියක් ඉවරුනහම ආයේ ඒ ටික ගලවලා ඔයාටම ගන්න පුළුවන්. අන්න ඒකයි මම කිව්වේ එක සෙට් එකක් හදාගන්න කියලා. මේක උත්සව කීපයකටම පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ක්‍රියේටිවිටි එක තියෙනවා නම් හොඳ ක්වොලිටි එකකින් මේවා නිර්මාණය කරලා තියෙනවා නම් මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාට ලැබෙන බිස්නස් ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. ඉතින් සැරසිලි කියන්නේ වෙනස්ම දෙයක්. පොල්ලනස්සකින් උනත් ඔයාලට මාරම ලස්සන ඩිසයින් ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ සැරසිලි වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔයාලට ගොඩක් අඩු මිලට කොටුවෙන් ගන්න පුළුවන්. මමත් පෞද්ගලිකව දන්න උත්සව සැරසිලි කරන අය ඉන්නවා. එයාලා ගාව දැනට නැති සැරසිලි මොන හරි කස්ටම කෙනෙක් ඉල්ලුවොත් ඒවා යාලා කොටුවෙන් ගෙනල්ලා හරි ඩිසයින් කරලා දෙනවා. මොකද එහෙම අලුත් දෙයක් කස්ටම කෙනෙක් ඉල්ලුවාම ඒක එයා ගත්තා කියලා කොටුවෙන් ගත්තා කියලා එයාට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඒ එතනදී හැදෙන අලුත් නිර්මාණය තවත් උත්සව වලට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඩෙකොරේෂන් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මේවා වීඩියෝස් කරලා සෝෂල් මීඩියා වල දාන්න. ඒකෙන් ඔයාලට ඔයාලගේ ව්‍යාපාරය මිනිස්සු අතරට ගෙනියන්න ගොඩක් ලේසි වෙනවා. පළවෙනි වැඩේ ආවා කියන්නේ ඉතින් ඔයාලා දිනු. ඉතින් මම අද වීඩියෝ එකෙන් පොඩි මුදලකින් පටන් ගන්න පුළුවන් හොඳ ව්‍යාපාර අවස්ථා කීපයක් ගැනම කතා කරා. තවත් හිත ඉන්නේ නැතුව අදම ඔයාගේ වැඩේ පටන් ගන්න. මොකද ඔයාගේ ව්‍යාපාරික අදහස අවුරුද්දක් ප්ලෑන් කරත් ඔයා එක තැන. අද ඔයාට පුළුවන් විදිහට අද ඔයාගේ අතේ තියෙන විදිහට අදම ඔයා පටන් ගත්තොත් අවුරුද්දක් යද්දී ඔයා යම් තැනකට ගොඩනගිලා ඉවරයි. ගොඩක්ම වැදගත් දෙයක් තමයි කන්සිස්ටන්සි කියන්නේ. ඒ කියන්නේ ඔයා දිගින් දිගටම ඒ වැඩේ යෙදෙන්න ඕනේ. ඔයාගේ ව්‍යාපාරේ දිගින් දිගටම යෙදෙන්න ඕනේ. ඔයා මෙහෙම ව්‍යාපාරයක් කරනවා කියලා මිනිස්සු දැනගන්නේ එතකොට. ඔයා ව්‍යාපාරේ පටන් ගත්ත කියලා ඔයා නිකන් බලාගෙනම හිටියොත් ඔයාට බිස්නස් වෙන්නේ නැහැ. මිනිස්සු ඔයාව හොයාගෙන එන්නේ නැහැ. ඔයා මිනිස්සු අතරට යන්න ඕනේ. මිනිස්සුන්ගේ අවධානය ඔයා ගන්න ඕනේ. එතකොට තමයි එයාලට මොකක් හරි අවශ්‍යතාවයක් ආවම ඔයාව මතක් වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනම හරි දෙයක් ඉගෙන ගත්තද? ඔයාලගේ අදහස් මොනවාද? ඉතින් මම කැමතියි මේ දේවල් දැනගන්න. ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මොන වගේ ව්‍යාපාර ගැනද තොරතුරු ඉස්සරහට ගේන්න ඕනි කියලා පහලින් කමෙන්ට් කරන්න. හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. මේ ව්‍යාපාර අදහස් ගැන මීට වඩා ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍යයි නම් ඒවත් කමෙන්ට් කරන්න. මම ඉස්සරහට වීඩියෝ අරගෙන එන්නම්. දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.